සාදරයෙන් පිළිගන්නවා සෙලොන් ෂොප් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද ගෙනහලා තියෙන්නේ unboxing video එකක්. ඉතින් ඔයාලට පේන ඇති මම අලුතෙන් එක්කේරිය මෙයා පම්පයක් ගෙනාවා. අපි ඉතින් වැඩි කතාවක් නැහැ නේ ඉක්මනට වීඩියෝ එකට යන්. ඔයාලට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම සෙලොන් ෂොප් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට පහළ තියෙන subscribe button එක press කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි යාළුවනේ අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති මෙතන උඩම තියෙන CS Kinterms කියලා. ඊට පස්සේ යාළුවනේ මේ ඔක්සිජන් මෝටරේ ලස්සන රූපයක් බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන තියෙන යාළුවනේ IQ860F aquarium rotary pump කියලා. ඉතින් යාළුවනේ ඉස්සර පැත්තේ තියෙන මේ ටික. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඉස්සර පැත්තේ ඔයාලට පේන ඇති මේ යට වොට් 3.3යි කියලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ මේ මෝටරේට කරන්ට් එක යන්නේ වොට් 3.3යි. ඉතින් යාළුවනේ මේ අපිට එහා පැත්තේ බලා ගන්න පුළුවන්. එතනත් උඩ තියෙනවා Kinterms aquarium rotary pump කියලා. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා 130යි කියලා. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා ලස්සන ටැංකියක රූපයක්. ඒකින් කියන්නේ යාළුවනේ මේ ඔයාලට පේන ඇති මෙතන මේ ටැංකියේ එයා පම්ප් එක තියෙනවා. එහෙම තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ පිටිපස්සෙත් බලා ගන්න පුළුවන් ඉස්සරහා බලා ගන්න තිබ්බ ටිකම තමයි. ඊට පස්සේ යාළුවනේ මේ පැත්තේ තියෙනවා Kinterms aquarium filter කියලා. ඉතින් යාළුවනේ මේ පැත්තේ තියෙන එච්චරයි. එහෙනම් යාළුවනේ අපි මේක ඉක්මනටම unbox කරලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපි පෙට්ටිය කඩා ගමු. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් යාළුවනේ ඔයාලට වෙනදී මෙන්න මේ විදිහට තමයි අපේ එයා පම්පේ තියෙන්නේ. ඔක්සිජන් මෝටරේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති වයර් එකක් තියෙනවා ගොඩක් දිග. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකට හුලං එන්න බටේ මේක යාළුවනේ ටැංකිය ඔහම දාලා මේක යාළුවනේ එළියේ තියෙන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේන ඇති මේ කොළ පාට තියෙන මේකේ හෙඩ් එක. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේන ඇති මේ විදිහට මේක ගලව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ තියෙන්නේ ස්පොන්ජ් එක ඔයාලට මම ගලවලා පෙන්නන්නම්. යාළුවනේ මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන් ඔයාලට පේන ඇති. ඊට පස්සේ යාළුවනේ මේ යට එකත් ගලවගෙන අපිට මේ කෑලි දෙක වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේන ඇති ස්පොන්ජ් එක තියෙන අපිට ඉතින් මේක ටැංකියේ තියලා ටික කාලයක් යනකොට සුද්ධ කරන්න එහෙම ගලන් තමයි තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ අපිට ආයේ මේක සෙට් කරගන්න මේක අරගෙන යාළුවනේ මේක කොහොම ඇතුලෙන් තියලා මේකෙන් වහ ගන්නවා යාළුවනේ. ඉතින් ඔයාලට පේන ඇති ඒ ගානට හදාගෙන යාළුවනේ මේ එක කෑල්ලක් එක පැත්තකට සෙට් කරලා අනිත් කෑල්ල යාළුවනේ මේ පැත්තට සෙට් කරනවා. ඊට පස්සේ හරි යාළුවනේ ඊට පස්සේ මෙන්න විදිහට හෙඩ් එකට හයි කරගන්න පුළුවන් යාළුවනේ. ඔයාලට වෙන්නේ නැති මෙන්න මේ විදිහට ටිකක් තද කරලා අන්න සෙට් කරන් තමයි තියන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් අපි හෙඩ් එක ගැන කතා කරමු. යාළුවනේ ඔයාලට මේ විදිහ තමයි හෙඩ් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේන්නේ නැති මෙතන මේ පෙත්තාගේ කැරගෙනට තමයි යාළුවනේ ඔක්සිජන් එළියට එන්නේ. ඒ කියන්නේ යාළුවනේ මේකට කුණු ඇදලා මේකෙන් ආයි ඔක්සිජන් එළියට එනවා. ඉතින් යාළුවනේ ඔච්චර තමයි මේ කතා කරන් තියෙන්නේ. දැන් ගොඩක් අයගේ ප්‍රශ්නය තමයි යාළුවනේ මේක කීයද කියලා. ඉතින් යාළුවනේ මම මේක ගත්තේ රුපියල් 150ක් නෙමෙයි යාළුවනේ 950කට. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක එච්චරයි. ඔයාලට අදත් දැනුත් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.